අයිබෝවන් ශ්‍රී ලංකාවේ නිවැරදිම ජනප්‍රියම කාලගුණ අනාවැකිය හරිම වෙද වෙතින් මෙන්න නොවැම්බර් මාසේ 28 වෙනිදා සිකුරාදා සඳහා නවතම දත්ත නවතම නිරීක්ෂණ තුලින් කාලගුණ අනාවැකිය ඔබගේ දිනය ඔබගේ ඉදිරිය සැලසුම් කරගන්න අලුයම උදෑසන කාලවල ශ්‍රී ලංකාව වටා සියලු මුහුදු කලාපවල තද සුළං සමග තද පැසි පවතිනවා මුහුදු යෑම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. දහවල් කාලය වන විටත් මුහුදු කලාප සියල්ලේ තද වැසි සහ තද සුළං පවතිනවා. රාත්‍රී කාලයේදීත් තත්ත්වය එලෙසමයි. මුහුදු ප්‍රදේශවල උෂ්ණත්වය වන්නේ දහවල් කාලයේදී දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වන විට සාමාන්‍ය අගයක් ලෙසට සෙල්සියස් අංශක 24ක්. දෙනියාය ලිටල් සවුන්ඩ්ස් පෙර පාසලේ දරුවන් විසර යාමේ උත්සවය 2025 දෙසැම්බර් මාස 13 වනදා දවස පුරා දෙනියාය ජාතික පාසල් රංගශාලාවේදී දක්ෂ නිර්මාණශීලී දරුවන් නිර්මාණය කරන දෙනියාය පුරවරේ හොඳම තැන ලිටල් සවුන්ඩ්ස් පෙර පාසල. දරුවන්ගේ දස්විස්කම් බලන්න ඔබ සැමට ආරාධනා. කතනය ගුවන් විදුලි මාධ්‍යවේදී කීර්ති වේරගොඩ. මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 30 සිට 60 70 දක්වා තද සුළං ඇතිවනවා. එසේනම් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරය සඳහා කාලගුණ අනාවැකිය අලුයම උදෑසන කාලවල මීදුම් තත්ත්වයන් ඇතිවන්නේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරේ පමණයි. සෙසු සියලු කලාපවල තදින් වැසි පවතින හේතුවෙන් මීදුම් තත්ත්වයන් ඇතිවන්නේ නැහැ. අලුයම උදෑසන කාලවල වැසි තත්ත්වයන් ඇතිවෙනවා සමස්ත ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානයක අම්පාර මඩකලපුව සහ වැලිකන්ද වැනි ප්‍රදේශවල තරමක් අඩුවෙන් වැසි ඇතිවන්නේ. නමුත් සෙසු සියලු පළාත්වල සියලු ප්‍රදේශවල තදින් වැසි ඇතිවෙනවා. ගංවතුර නායයන් අවදානම් තිබෙන ප්‍රදේශවල ජනතාව ඉතාමත්ම ප්‍රවේශමෙන් දහවල් කාලය වන විට දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වන විට තවදුරටත් වැසි තත්ත්වයන් පවතිනවා ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානයක ඉතාමත්ම තදින්. රාත්‍රී කාලය වන විට රාත්‍රී 8 රාත්‍රී 9 රාත්‍රී 10 පමණ වන විටත් වැසි තත්ත්වයන් එලෙසම පවතිනවා. විශේෂයෙන් පානම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල සුළු වශයෙන් වැසි ඇතිවන්නේ. ඔබට මෙම ශ්‍රී ලංකා සිටීමේ සෙසු කහ කොළ නිල් පැහැයෙන් පෙන්නා ප්‍රදේශවල වැසි ඇති වෙනවා. ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ උෂ්ණත්වය වන්නේ දහවල් කාලයේදී දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වන විට සාමාන්‍ය අගයක් ලෙසට සෙල්සියස් අංශක 23ක්. ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ සුළං වේගය මෙයින් ඔබ බොහෝ ප්‍රවේශම් විය යුතුමයි. තරමක තද සුළං ඇති වෙනවා පැයට කිලෝමීටර 20 සිට 40 45 50 දක්වා විශේෂයෙන් පෙරලාශිත කලාප සියල්ලේම බොහෝ ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ ඇතැම් විට ඇතැම් ස්ථානවල පැයට කිලෝමීටර් 25 35 40 45 දක්වා සුළං ධාරා ඇතිවනවා. ඇතැම් විට අප මෙම අනාවැකිය පළ කරනු ලබන්නේ දින දෙකකට පමණ පෙර. තවත් එදිනට අනාවැකියත් නරඹන්න තවත් සුළං වේගය වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. එය එසේ වුවහොත් අප නවතම අනාවැකි මගින් ඔබව දැනුවත් කරනු ලබනවා. එසේනම් එයයි කාලගුණකි තත්ත්වය. නවතම නිරීක්ෂණ නවතම දත්ත තුළින් වැසි තත්ත්වයන් තදින් තද සුළං ඇතිවන කාලයක් ඉදිරියේදී පවතින්නේ. හරිම වෙද සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ෆලෝ කරන්න අමතක කරන්න එපා. සියලු සමාජ මාධ්‍ය තුල අප ක්‍රියාත්මකයි. බොහෝ වටිනා සේවාවක් අප ඔබට පසුගිය වසර කිහිපය පුරා ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සහ සාර්ථකම කාලගුණ අනාවැකිය මට්ටමට අප පත්ව තිබෙනවා. සියලුම දෙනාට සුවදායි දිනයක් වේවා.